ඔන්න දැන් මේ ඕගලන්ට පුංචි ළමයින්ට පුංචි ට්‍රීට් එකක් නේ. නේද? ඔයගොල්ලෝ කැමති? Hi cuties! ඉතින් මම අද ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්නේ මගේ බබාලා කොහොමද children's day එක සැමරුවේ කියලා. ඉතින් මේ තියෙන්නේ ගිය අවුරුද්දේ ඒගොල්ලෝ විහාර මහදේවී පාක් එකේ තිබ්බ celebration එකට සහභාගී වෙච්ච විදිය. ඉතින් මේ අවුරුද්දේ මට ටිකක් හිතුණා වෙනස් විදියට කරන්න ඕනේ කියලා. මොකද දැන් ඔය වගේ celebration වල සාමාන්‍යයෙන් තියෙන දේවල් මේ අපේ බබාලාට ටිකක් ලොකු වැඩි වගේ වන්ට දැනුණා. නමුත් ඒගොල්ලන්ට තියෙන games තිබ්බා. නමුත් මට හිතුණා මේ අවුරුද්දේ ගෙදර මේ විදිහට සෙලිබ්‍රේට් කරන්න ඕනේ කියලා. ඉතින් ඒක කොහොමද කරගත්තේ කියලා අපි බලමු. ඉතින් මම කලින් දවසේ ඒගොල්ලන්ගෙන් පෙන්නලා අහුවා ඕගොල්ලන්ට මොනවද ඕනේ කියලා. ඉතින් ඒගොල්ලෝ රික්වෙස්ට් කරපු ෆුඩ් අයිටම්ස් තමයි මම ඉතින් අද හදන්න යන්නේ. හැබැයි ගෙදර තියෙන බඩු වලට අමතරව පොඩි අයිටම්ස් ටිකක් මතී. ඉතින් ඒක ගන්න මම සුපර් මාකට් එකට ගියා. ඉතින් පීසා හදන්න ඉතාලියන් ස්පයිසස් එකක් විදිහට ඔරිගානෝ ඕනේ. ඒ වගේම බෙල් පෙපර්ස් ඕනේ. ඉතින් මට ඒ ටික තමයි මදි වෙලා තිබේ. චීස් එහෙම ගෙදර තිබ්බා. ඉතින් ඒ ටික තමයි මම දැන් මේ ගන්නෙ. චිකන් ගන්නකොට බෝන්ලස් චිකන් ගන්න. මොකද පීසා වලදී බෝන්ලස් චිකන් තමයි දාන්නේ. නමුත් ඉතින් නැතිනම් කටු අයින් කරලා ඔයගලන්ට චිකන් ටික කපා ගන්න පුළුවන්. හරි දැන් බලමුකෝ මොනවද ගත්තේ කියලා. මම ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගත්තා. පළොඩේකට මට පොඩ්ඩක් මදි. මං ගාව තියෙනවා. නමුත් මදි. ඊළඟින් බිරියානි මසාලා එකක් ගත්තා. මේක මසාලා මික්ස් එකකට. ඊට අමතරව චීස් බයිට් එකක් ගත්තා මෙන්න මේ වගේ. ඒකට ඒගොල්ලෝ ආසයි. ඉතින් ඒක ගත්තා. ඒක අමතරව සොසේජස් උත් ගත්තා. ඊට අමතරව බෙල් පෙපර්ස් ගත්තා. ඒ වගේම මේ බැසිල් කොළ ගත්තා. ඔයගලන්ට ඕන කොරියන්ඩර් ලීව්ස් මොනවාරි ගන්න පුළුවන්. කොහොම හරි ගෙදර හැදුවට අර පීසා මේ එක්ස්පීරියන්ස් එක ඒගොල්ලන්ට දෙන්න ඕන නිසා ඒකට දාන්න ඕනේ හැමදේම දාන්න මම try කරා. ඉතින් කැම ටික රෙඩි වෙනකන් ඒ දෙන්න ගියා තාත්තත් එක්ක බයිසිකල් පදින්න. ඒකත් ලොකුම උදව්වක්. මට ඒ දෙන්න ඉන්නකොට ටිකක් අමාරුයි. ඉතින් ට්වින්ස්ලා ටිකක් ඉන්නකොට අමාරුයිනේ. ඉතින් ඒක තමයි කරපු ලොකුම උදව්ව. ඉතින් මම අද පීසා රෙසිපි එක නම් ෂෙයා කරගන්නේ නැහැ. මොකද මම කලින් වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙනවා. පීසා වර්ග දෙකකින්. ඉතින් පීසා රස දෙකක්. ඒක ඇත්තටම රසයි. ඉතින් ලොකුම කමෙන්ට් එක මගේ හස්බන්ඩ්ගේ. මොකද එයාගෙන් හරි අමාරුයි හොඳක් අහන්න. ඉතින් එයාත් කාලා කිව්වේ මේක ඒ ලෙවල් එකටම තියෙනවා කියලා. ඉතින් ඔයගලන්ට try කරන්න පුළුවන් මේ රෙසිපිස්. පීසා වර්ග දෙකක් හැදුවා දෙන්නට. ඊට අමතරව මම ෆලෝඩ හැදුවා. මේ දෙකේම ෂොට්ස් වීඩියෝ මම දාලා තියෙනවා. ඒ වගේම ඊට අමතරව බයිට් එක චීස් කට්ලට් එකයි සොසේජස් උයි. ඒ වගේම ෆෘට් පැට එකක් හැදුවා. ඒගොල්ලෝ ආසම කලතුරු වලින් නැත්නම් ඉතින් වැඩක් නැහැ ලස්සනට තියලා වැඩන්නේ ළමයි කන්න නැත්තම්. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ කැමතිම කලතුරු වලින් ෆෘට් ප්ලැටර් එකක් හැදුවා. ඒ වගේම පීසා හැදුවා, ෆලෝඩ හැදුවා. මේ අයිටම්ස් ටික තමයි හැදුවේ. පීසා එකේ මට ඉතින් ලොකු වේදමගේ බෙල් පෙපර්ස් වලට ඕලන්ට උන්න පුළුවන් ආදේශයක් විදියට කහ පාට තක්කාලි, රතු පාට තක්කාලි යොදා ගන්න. ඔන්න දැන් කැමරාස් රෙඩි කරලා ඉවරයි. දැන් ඉතින් ෆොටෝ සෙෂන් එක. ඉතින් ෆොටෝ ගන්නකොට ටිකක් ඉතින් අමාරුයි. දැන් දෙන්නට කැම කන සීයෙන් ඉන්නේ. ඉතින් හරි අමාරුවෙන් ෆොටෝස් ටික ගත්තා. ඉතින් මම මේ ෆොටෝස් ටික මේ මගේ FB එකේ අප්ලෝඩ් කරා. මේ තියෙන මේ ෆොටෝස් ටික.
Happy Children's Day. ඔන්න දැන් මේ ඔයගලන්ට පුංචි ළමයින්ට පුංචි ට්‍රීට් එකක් නේ නේද? ඔයගොල්ලෝ කැමතිද? Do you like that? Yes, okay, then enjoy. ඉතින් මේ තියෙන්නේ එදා තිබ්බ ෆුඩ් අයිටම්ස් ටික. ඉතින් මේ තියෙන්නේ මසාලා පීස් එක, ඩෙවිල් චිකන් පීස් එක, ඒ වගේම චීස් කට්ලට්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, ඒ වගේම පළතුරු තියෙනවා. පළතුරු ග්‍රේප්ස් තියෙනවා, වෝටර්මෙලන් තියෙනවා, පයිනැපල් තියෙනවා, ගුවාවා තියෙනවා, ඒ වගේම සොසේජස් තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ ආසේ ෆලූඩා පොන්න ඒ ටික තමයි තියෙන්නේ. ඔන්න දැන් ටික වෙලාවක් යනකොට දෙන්නට ෆොටෝ ගහන එක එපා වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි ෆොටෝ ගහන එක නවත්තලා වැඩි ඉවර නිසා ඒ දෙන්නට ඒක එන්ජොයි කරන්න දුන්නා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ දෙන්නගේ දවසේ ඒ දෙන්න එන්ජොයි කරේ. ඉතින් ඔයගොල්ලොත් වීඩියෝ එක එන්ජොයි කරා නම් අමතක නොකර subscribe කරන්න. ඉතින් ආයෙ ලස්සන මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. bye.